ඉතින් අද ඉඳලා බැඳීමක රස අලුත් සීරීස් එකක් පටන් ගන්නයි අපි හදන්නේ. ලංකාව පුරාම එක එක පළාත් වල තියෙන රස රහස් හොයාගෙන බැඳීමක රස කණ්ඩායම අපි යන්න සූදානම්. ඉතින් මටත් ඒක අලුත් අත්දැකීමක් වේවි. කොහොම වෙයිද දන්නේ නැහැ. එන්නකෝ අපි යන්න. අපේ ෆස්ට් එපිසෝඩ් එක ප්ලෑන් කරේ කැන්ඩි වලින්. එහෙමත් නැත්නම් මහනුවරින් පටන් ගන්න. කොළඹ ඉඳන් කිලෝමීටර් 120ක් විතර දුරින් තියෙන මහනුවර නගරයේ මධ්‍යම පළාතේ කේන්ද්‍රස්ථානයේ විදිහට සැලකෙනවා. මම නම් දැන් දන්නවා ඇවිල්ලා ඉන්නේ කොහටද කියලා. තැන දැක්කහම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මං ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා. ලංකාව පුරාම වගේම ලෝකේ රටවල් 15කට අධික සංඛ්‍යාවකට රස බෙදෙන රුහුණු කර්මාන්ත ශාලාව තමයි අර අපිට පේන්නේ. මේ තියෙන්නේ රුහුණු ෆැක්ටරි අවුට්ලට් එක. මං ආවේ අපි දැන් යන ගෙදරට ටැග් එකක් තෝරන්න. හොඳ නෑනේ නේද? අද්දක වනවනේ අනේකත්. කමන්නේ. එන්නකෝ මාත් එක්ක ටැග් බලන්න යන්න. කුණ්ඩසාලමේ ෆැක්ටරි අවුට්ලට් එකට ආවහම ඕගලන්ට මේ රුහුණු නිෂ්පාදන ඕන දෙයක් ගන්න තියෙනවා. ඒ වගේම විශේෂිත මිල ගණන් වල. ඒ කියන්නේ මිල ගොඩක් අඩුවටත් තියෙනවා මේ ෆැක්ටරි අවුට්ලට් එකට ආවහම ගන්න. සංචාරක ආකර්ෂණයෙන් පිරීතිර යන මහනුවර ලංකාවේ තියෙන වෙනස්ම සංස්කෘතියකට හිමිකම් කියනවා. මෙහිම විස්තර කියනකොටම තේරෙනවනේ මහනුවර වෙනස්ම ආහාර සංස්කෘතියකටත් හිමිකම් කියනවා කියලා. අපි අද ඒ රහ ඔබ වෙනුවෙන්ම හොයාගෙන යන්නයි හදන්නේ. හලෝ. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. මෙන්න රුහුණු ෆුඩ් වෙතින් රසම රස ටැග් එක. Thank you so much. කොහොමද? මේ අම්මානේ? ඔව් ඒ අම්මා. එතකොට මේ ලොකු නැන්දා. එයාව නම් දන්න ඇති රෙසිපීස් වලින්ම. කොහොමද? පොඩි නැන්දා. ලොකු අම්මා අර අත්තම්මා. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. රස හොයාගෙන රට පුරා යන ගමනේදී අපේ පළවෙනි නවාතැන කටුගස්තොට ලයෝත්ගේ ගෙදර. ඉතින් අපි බලමු ලයෝත්ගේ ෆැමිලි එකේ කට්ටිය එක්කව වෙලා අපිට මොනවද හදන්න කියලා දෙන්නේ කියලා. ලෑස්ති නේද? ලෑස්ති විශේෂ රෙසිපීස් දෙකක් තියෙනවා. ඔව් දෙකක්. එහෙනම් අපි වැඩි වෙලා නොගෙන යමු. ඉතින් යාකි මේ පැත්ත. මෙතන නේද? ෂා තමයි උයන්නේ කුක් කරන්නේ. හරිම ලස්සන තැනක් නේ. ගොඩක් කට්ටිය මෙතනට කැමතියි. ඌවනේ. වෙල කුඹුරනේ. ඔව් වෙල කුඹුර දෙකම. කලින් කුඹුරක් තිබ්බ. කලින් කුඹුරක්. ඊට පස්සේ නිදහස් ඒ කියන්නේ ඕ නිදහසේ උයන්න පුළුවන්. ලස්සනයි ආ. දැන් ලස්සනයි. හරි. දැන් අපිට කියන්න අද අපිට ඉස්සෙල්ලම හදන්න කියලා දෙන්නේ මොකද්ද? අද අපි මුලින්ම මාළු ඇඹුල් තියල් එක්ක කිරිබත් try කරමු. මේක වෙනස් දෙයක් වෙයි කියලා මං හිතනවා. ඒ කියන්නේ මේක දැන් නුවරට නුවරට කියන්නේ දැන් මාළු ඇඹුල් තියල් කියන එක ගාල්ල පැත්තේ එක පැත්තේ වෙලා තියෙනවා. ඒක තමයි මාතර. අපේ පැත්තට පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි උයලම් බලමු. උයලා ඊට පස්සේ කාලා බලමු. ඔව් අනික විශේෂ කියන්නේ ඉතින් නුවර පැත්තේ කොහොමත් හැමදේටම මාළු කියලානේ කියන්නේ. අද අපි මාළු ඇඹුල් තියල් try කරන්නේ. හරි. මාළු ඇඹුල් තියල්. එතකොට මේ මාළු జాති මොකද්ද? මේක බල මාළු. එතකොට දැන් ඔය ගොඩාක් ඔය දාන රෙසිපීස් ලොකු නැන්දගේවද? ගොඩක් කියන්නේ මේ කාලේට ගැලපෙනවා මම පොඩ්ඩක් හොයලා බලනවා. හැබැයි අපේ කාලේ රෙසිපීස් ඔක්කොම අහන්නේ යකින්. ඒ කියන්නේ මොකක් හරි මට ආසාවක් આવොත් පැණිවලලු වැලිතල මොන හරි කන්න කෝල් එකක් ගන්නවා. ලොකු නැන්දි මේක හදන්නේ කොහොමද? මොකද මට YouTube රෙසිපීස් බලුවට බෑ. නැන්දිගේ රෙසිපි එක වෙනම රසක්. ඉතින් එයාත් එක්ක තමයි එකතු වෙලා හදන්නේ. දැන් එතකොට අදත් ලොකු නැන්දා ඉන්නවද? අදත් ඉන්නවා. හැබැයි මට වඩා රසට යා මේක හදයි කියලා මට හිතෙනවා. දැන් අපි ලොකු නැන්දට කතා කරමු. ලොකු නැන්දි. අරින් ලොකු නැන්දි. ආයුබෝවන්. එන්නකෝ ඉතින්. ඉතින් ලොකු නැන්දි කොහොමද? අපිත් ඉන්නවා ඉතින් සැලසි ඔයගොල්ලෝ සතුටින් බාරගත්තා ඉතින්. අනේ ඔව්. මේ ලොකු නැන්දි දැන් අපිට ලයොත් කිව්වා ඉස්සෙල්ලම හොඳ මාළු ඇඹුල් තියල් එකක් හදලා කිරිබත් එක කන්න දෙනවා කියලා. ඒ ලොකු නැන්ද තමයි කිව්වා ලොකු නැන්දට හොඳ රෙසිපි එකක් තියෙනකෝ මාළු ඇඹුල් තියල් හදන්න. රහටම හදන්න. රහටම. ලයොත් කියලා ඉවරයි දැන්. ඉතින් ලොකු නැන්ද දැන් කියන්නකෝ අපි දැන් මේ මාළු ඇඹුල් තියල් මට ඒ ඔක්කොටම කලින් මම මෙතන ආවෙලා ඉඳලා දැක්ක දැන් මේ පහන.
මෙන්න මේක මේ මොකද්ද කියලා ඇත්තටම අහන්න උවමනාව තිබ්බා. ඇයි මේ පහනක් පත්තු කරන්නේ? මොකද්ද මේක? මැස්සෝ මේ දැන් අඹුල් තියල්ලේකට දැන් මාළු ගේනකොට අලුත් ඒවා මෙව්වා. අලුත් මාළු කියන්නේ මැස්සෝ වහනමයි. අනිවාර්යෙන්. ඔව්. එතකොට මේ මැස්සෝ එනවට ආරක්ෂාවක් තමයි යෝක. මේකට තියෙන ලුණු දාලා මේ කුරුඳු මේ තියෙන ලුණු. ඔව් ලුණු කුරුඳු තියෙනවා, එළසල් තියෙනවා, කරාඹුණක් තියෙනවා. දාලා මේ පොල් තෙල්නේ දාලා තියෙන්නේ. එතකොට ඒකේ සැරට මැස්සෝ එන්නේ නැහැ. ඉතින් අපි කාමරේ ආෆ්‍රෙෂ්න කරනවා වගේ කැම වලට මැස්ස සතු වෙන හින්දා අපි ඔක පත්තු කරනවා. ඒක තමයි මම බැලුවේ දැන් මේ වගේ එළිය තැනක හදනකොට අනිවාර්යෙන් මේ මැස්සුන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? එක මැස්සෙක්වත් නැහනේ. ඔව්. ඒක ඔන්න අපි ඉගෙන ගත්ත අලුත්ම දෙයක්. හොඳ ටිප් එකක්. ඔව්. ලයඩ්ලයි ගෙදර ඇවිල්ලා ඉගෙන ගත්ත හොඳම දේ. මොකද ගෘහණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මැස්සෝ. මටත්. මේ මොන හරි හදන්න ගත්ත හැටි ගේ ඇතුලේ හැදුවත් එළිය හැදුවත් පුදුම විදිහට මැස්සන ඕන මැස්සෝ එලවන්න මේ හොඳම දෙයක් තමයි මේ පහන. ලොකු නැන්දිතේ අපි මේ රුහුණු ඒප්‍රන් එක දාලා වැඩේ පටන් ගමු. කොණ්ඩේවලයිද? ඉතින් එහෙනම් ඔන්න අපි බැඳීමක රසත් එක්ක එකතු වෙන්නේ හොඳ මාළු ඇඹුල් තියල් එක්ක කිරිබත් හදන්න. හරි අපි වැඩේ පටන් ගමුනේ. දැන් අපි ලෑස්ති. දැන් ඔන්න ඔය දෙන්න එන්න මෙතනට මම මේ පැත්තට එන්න. ලොකන්දි මැදට එන්න එහෙනම්. අපිට පේස්ටි හදා ගන්න දැන් භාජනයක් ඕනේ. මම අරන් එන්නද? අරන් එන්න පුළුවන්. ඕකේ. ලොකුනන්දේ ගොරකා නේද ඉස්සෙල්ලා ඉන්නේ? අපිට ගොරකා ඕනේ. පේස්ට් එක. පේස්ට් එක ඕනේ. කහ ඕනේ. වාජනේ අරන් ආවා. ඔව්. මිරිස් කෑලි මිරිස් චුට්ටක් බෙදලා මේ ගන්නවා. හරි. ඊළඟට ගම්මිරිස් ඕනේ. ගම්බිරිස් කුඩු හොඳයි මේ කුඩු වලට වඩා කුඩු ද කමන්නේ උඩට ඇට අඹරලා ගත්තාම තව රහයි. එතකොට අපි මේ ගලේ ගලේ අඹරමු. හා. වෙනසකටත් එක්ක නේ ගලේ අඹරමු. රතුළු වුණු. හරි. අමු මිරිස් කම්පේ කරපින්චා. ඒ ටික විතරයි නේ. හරි. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලා මොකද කරන්නේ? අපි අර ටික අඹරගනිමු නේ. හරි. වත් ඉතින් ගලේ අඹරලාද අප්පෝ. දේවල් හදන්නේ? අකමැතිම දේ ගලේ අඹරන එක. මංගාව නම් ගලක් තියෙනවා රාජකීය ගල. ඇත්තද? ඒව හරි ලොකු ඒව. හා. ඒකනේ අපි ලොකන්දි ස්ක්‍රීන් එකට ඉන්නේ ගලේ අඹරන. අපි මේ ජිම් ගිහලා පීටි කොටලා ගලේ අඹරලා ස්ලිම් එකට ඉන්නවා. මම අනේ මන්දනේ මේව පුළුවන්ද කියලා. ඔව් ගවුස් දාගන්න කද නැත්තම් අක්කිරිට පස්සේ මූණ ඇල්ලුනොත් එහෙම ඉවරයි. ඒකත් හොඳයි නේද? ඒක ගලක් හොයාගෙන එන්නේ ගෙදර යනකොට. හරි අපි ගම්බිරිස් ටික දැන් අඹරලා ගත්තා. ඊළඟට මොකද? දැන් අපි මිරිස් කුඩු ටිකක් මේකෙන් මේ රත් කරලා අඹරලා ගන්න ඕනේ. කෑලි මිරිස්. ඔව්. වෙන රත් කරන්නේ නැහැ නේ. වෙනදා කියන්නේ මේ ඇඹුල් තියල් එකට ටිකක් රත් කරලා ගත්තාම තමයි හොඳ. මේ හරිනම් මිරිස් කරල් රත් කරලා අඹරලා ගන්න ඕනේ. මේක කෑලි මිරිස් ටිකක් රත් කරලා අපි මේ වෙලාවේ අඹරලා ගමු. එහෙනම් අපි මේ ලිප පාවිච්චි කරමුනේ. ගම්මිරිස් තරම් මිරිස් දාන්නේ නැහැ. මිරිස් අඩුවෙන් දාන්නේ. අඩුවෙන් දාන්න. ඔව්. ගම්මිරිස් තමයි වැඩියෙන් දාන්නේ. හැබැයි ගම්බිරිස් තමයි සැරනේ. ඔව්. ගම්මිරිස් ටිකක් අපි මේක වක් කරමු පුතා. අක්කි බලන්න. ටිකක් මම හැමදාම දකින්නේ ඕනේ. පැත්තකට වෙලා හිටියා නම් හරි නේද? හරි. අමෝ. පොඩ්ඩයි නේද? ඔව්. වටේ පිට හැමෝටම කැස්සක් එනවා මට එනවා. අම්මෝ. මගේ වඩල් මොකක්ද උනේ?
ගාඩියකුත් දෙමවත. අර කිව්වාගේ හරි පොඩ්ඩයි මිරිස් කුඩු දාන්නේ නේ. කුඩු පොඩ්ඩයි. නේ කෑලි මිරිස් පොඩ්ඩක් දානවා. ගම් මිරිස් තමයි වැඩිපුර දාන්නේ. වැඩිපුර දාන්නේ. කැඩුව නේද? ඔව්. ගොරක පේස්ට් එක. ගොරක පේස්ට් එකෙන් ගොඩක් දා ගන්නවනේ. ගොරක පේස්ට් එක ඕනේ ගොඩක්. වෙඩින් කේක් වගේ. මට මේ මතක් වුණේ ලයත්ගේ වීඩියෝ වල තියෙනනේ අමුතු අමුතු වචන පාවිච්චි කරන්නේ. නෑ ඒක. ඔව් පොඩ්ඩක් වෙඩින් කේක් වගේනේ. නෑ. කරල් පළලා මේ තියෙන්නේ නේ. ඔව්. එතකොට අර මේවා අහනවනේ. අම්මා නම් වෙනම නම් කෙනෙක් කියන්නත් බෑ. කියන්න පුළුවන් ඒවා නෙමෙයි. පුළුවන් ඒකනේ අමුතු නම. මොකද්ද? බබා හුකුම් කැලි. මෙයාගේ YouTube බලන්න ආසව මොකද මෙයාගේ වචන ටික ඉගෙන ගන්න ඕනින්ද. බලන්නකෝ මේ හරිම ලස්සනයි. පේනවනේ? හරිම රසවත් පාට. ඔව්. මේ ඔයාගෙන් අහන්න ඕන දෙයක් තියෙනවා. මේ දැන් ඇත්තටම ඔයාට වඩා ජනප්‍රිය ඔයාගේ ජයලාල්. ඔව්. ඔයාගේ ජයලාල් අපි ඔයගලන් ගෙදරට එනකොටම මට බැන්න හොඳට. බැන්න. මොකද එයා නිදියන වෙලාව. ඒ වෙලාවට වල ඩිස්ටර්බ් කරාට. මානයි නේද ඒක නම්. අනික එයාට ගොඩ වෙලාවක් බැන්න. එයාට රූල්ස් ගොඩක් තියෙනවා. ඕ. ඕගොල්ලෝ දන්නේ නැහැ ජයලාල් මට ඤාව් 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 ගග සෑහෙන වෙලාවක් බැන්න. දාන්න වෙන ගමන් ජයලාල් ගැනත් මතක් කරා ඉතින්. ඔහමද? ඔකද? තවද? අපි ටිකක් මේ වතුර ටිකක් දාලා මේ තියනවා තැම්බෙන්න. හරිද? ටිකක් මේ රස්නේ ගින්දරේම තියෙන වතුර ටිකක් දාලා තැම්බෙන්න. තැම්බුනහම මේකේ අර පිලි ගඳයි මේ ඒවත් යනවා. එතකොට අර ලුණු මිරිස් ඔක්කොම මේ තැම්බුනහම අහගන්නවා. ඔව්. ඊළඟට මම කියන්නේ උනනවා ඇබ්සෝබ් වෙනවා. මං කියන්නේ නුවර වචනයන්නේ අහගන්නවා කියන්නේ. හැබැයි ඒකට කියන්නේ ඔව් ඇබ්සෝබ් කරගන්නවා. මේ නැන්ද සරයිද? නැන්ද හරි ආදරණීයයි කියන්න පුළුවන්. නැන්ද බනින්නේ නැද්ද? ඒ කියන්නේ නැන්ද ඩිස්ටර්බ් කරනවා කියලා දැන් ඔයා නම් කතා කරනවනේ ඉතින්සම උයනකොට. එතකොට මේ නැන්ද බනින්නේ නැද්ද? නෑ මට කවදාවත් ඉන්න කියලා. ඔව් නෑ මට කවදාවත් බැඳලා නැහැ. පොඩ බයින්න නැන්ද ඒනට. ඇතිනේ. දැන් මාළු වල වතුරත් මේ උනනවා. හැබැයි සමහර වීඩියෝස් වල ෆුල් රෙසිපි එක නැහැ. ඇත්තද? ඒ ගුරු මුෂ්ටිය තියාගන්න ඕනිනේ. ඒවා මට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. එහෙම. ඔව් ඔව්. ඒක නම් කරේ වැලිතල වතුරකට විතරයි ඈ. ඒ කියන්නේ වැලිතලප එක කාටවත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. අපිටම මටවත් දෙන්නේ නැතුව ඇති. ඔන් කරන්නද? ඔන් කරලා. වහනවද නැන්ද? වහන්න ඕනේ. හරි. ලුණු බලලා තව ඔයගොල්ලෝ බලනවද? අපේ මාළු ඇඹුල් තියල් එක කොහොමද අපි ලිපේ තිබ්බේ කියලා? ගින්දර අඩුද වැඩිද? නෑ ගින්දර රචනෙට ටිකක් මේ යන්න ඕනේ. ඊට පස්සේ ඒ කියන්නේ මදගින්නේ? මදගින්නේ පස්සේ. අහනම් පොඩක් වතුර ටිකක් මේ දැන් හොඳට ගින්දර දාලා තමයි ගින්දර දාන්න ඕනේ. ඒක ඉවරලා මේ එතකොට මාළු වලට අර මිරිස් තොනපා අහන්නේ ඉදෙන්නේ එතකොටනේ. ඊළඟට මේ මදගින්නේ මේ තිබ්බහම හරි ඉස්සෙල්ලා. ඒතර මාළුවේ ලොකු වැඩි ඉවරද? මාළුවේ ලොකු වැඩි. ඒතර අපිට එහෙනම් කිරිබත් තමයි ආයේ තියෙන්නේ. කිරිබත හදාගන්න පුළුවන් නේ? ඔව්. හරි. ඔන්න දැන් අපි කිරිබතට ඔක්කොම ලෑස්ති. පොලයක් කියන්නේ ඔය හතරට කඩලා වෙන්න තියෙන්නේ. පොලයක් හතරට. ආයෙ නසලෝනික වනේ. නැත්නම් අර මේ හැන්දකින් කරන්න බෑනේ නේද? කැලි කැඩෙන්න පුළුවන් නේ. හරිද? මාළු කෙසේ වෙතත් මම නම් හෙල්ලුණා. නම් හෙල හොඳට හෙලුණා මාළු එකත් අර.
රස පාටයි. වගේ වචනින් කියන්නේ. එලහරක කුක්කු තල වගේ තමයි. අපි කිරිබත් කනවානේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් අය ආස මේ ලුණු මිරිසක් එක්ක කට්ට සම්බල් එකක් එක්ක කන්න. එතකොට ඇයි මේ නිකන් අද අපිට ඇඹුල් තියල් එක්ක කිරිබතක් හදලා දෙන්න කියලා හිතුවේ? කොහොමත් අර ගොඩාක් වෙලාවට කට්ටිය ඒ කියන්නේ පුරුදු වෙලානේ කිරිබත් කිව්වොත් ලුණු මිරිස් අර හිම යනවනේ. ඉතින් මේ මට හිතුණා මම try කරලා තියෙනවා chicken හොදිත් එක්ක කිරිබත්. ඒ කියන්නේ ඒක මට මාර රසයි. ඉතින් මට හිතුණා වෙනසකට අපේ විදිහට මාළු ඇඹුල් තියල් එකක් එක කිරිබත් හැදුවොත් තව රසවත් වෙයි කියලා. මොකද ඒක නිකන් අර නුවරට ආවේනික vibe එකක් තියෙනවා කියලා පොඩ්ඩක් හිතුණා. කණ්ඩෙන්න කියලා අමුතන්ගේ වැඩ ගන්නවා. කණ්ඩෙන්න නෙමෙයි උගන්නන්නම් කියලා. උගන්නන්නම් කියලා. ෂේප් එකේ වැඩ කරගන්න. ඉතින් හරිනේ. මේ පැත්තට නෑ ඒක මේ. උගන්නන කොටත් එහෙම. දැන් ඊට පස්සේ අන්තිමට අපි වාදන ටික හොදන්න උගන්වනවා. මෙන්න මෙහෙමයි වාදන හොදන්නේ. මං හිතුවා අර මෙහෙම ත්‍රිකෝණ අලු වගේ. අරුවා. ඒවා අරුවනේ මේවා කිරිබත්. හරි. දැන් ඉතින් මම මගේ කිරිබත් ටිකයි මාළු ඇඹුල් තියල් ටිකයි බෙදාගත්තා. මම මේක කණ්ඩ කලින් මේ තව කෙනෙක් හොයන් යන්න තියෙනවා. ජයලාල්. මොකද ජයලාල් මට මේක තනියෙන් කන්න දෙන්නේ නැහැ. ජයලාල්වත් හොයාගෙන යන්න ඕනේ. ඉතින් අනේ ලොකු නැන්දේ ඒ වගේම ණයොත් ඔගොල්ලෝ හැමෝටම ගෙදර කට්ටියට හැමෝටම ගොඩාක් ස්තුතියි. මොකද මේ අලුත් විදියට අපිට දේවල් ටිකක් ඉගෙන ගත්තා සහ මේ වගේ කියන්නේ අපි දන්නේ නැති සමහර දේවලුත් ඉගෙන ගත්තා. මම කවදාකවත් ගලේ මේ දේවල් අමරලා හදලා නැහැ. ඒකත් ඉගෙන ගත්තා. ඒ හැම දෙයකටම ස්තුතියි. ඉතින් ලයෝදුයි ගෙදර කට්ටියයි කිව්වා තව කෑමක් හදන්න උගන්වනවා කියලා. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එහෙනම් මම මේකේ රස බලන්නම්. බැඳීමක රස ඊළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බ වෙමු. මතකනේ අපේ බැඳීමක රස YouTube channel එක subscribe කරන්න. බලන්න රසයිද කියලා. මේකේ රස කියලා නිම කරන්න බෑ. විහිළු